වාත ප්‍රතිරෝධය බලපානවා. වාත ප්‍රතිරෝධය නැතුව මේ පරීක්ෂණය කරන්න ඕනේ. මේ පරීක්ෂණය මේ මෑත කාලෙදි කරලා පෙන්නනවා. දැන් ඔය විදිහට බලුවම අපිට තේරෙන්න ඕනි වස්තුවක් උඩ ඉඳන් බිමට වැටෙන ගතවන කාලය රඳා පවතින්නේ අර අදාළ වස්තුව උඩ ඉඳන් විසි කරන වේගයයි අතාරින තැන ඉඳන් බිම වැටෙන්න තියෙන උසයි විතරයිනේ. ඒකත් නිශ්චලතාවයෙන් ඇතෑරියොත් ඉතින් ඒකන ආරම්භක වේගය බිඳුවයි නම් බිම වැටෙන ගතවන කාලයට බලපාන්නේ ඇතාරපු තැන ඉඳන් බිමට තියෙන උස සමානයි නම් වස්තු දෙකේ ස්කන්ධ වෙනස් වුණත් එකම වෙලාවකදී බිම වැටෙන්න ඕනේ. හරිද? කියන්නේ බිල්ඩින් එකක් උඩට අලියෙකුත් ගිනිහිල්ලා පොඩි බෝලෙකුත් ගිනිහිල්ලා දෙන්න එකපාර මෙහෙම ඇතෑරියොත් දෙන්න එකපාර බිම වැටෙන්න ඕනේ. යෝගේ 1500 ගණන් වල ගැලීලියෝ කියන විද්‍යාඥයා කියනවා. එයා කියනවා මේ ස්කන්ධ වෙනස් වස්තුන් දෙකක් අරගෙන එකම උසක ඉඳන් ඇතෑරියොත් මේ දෙන්න බිම වැටෙන ගත වෙන එක හා සමාන කාලයක් කියලා. ඒ කාලේ නිකන් පිස්සු වගේ ඇති. හරිද? මොකද කට්ටිය කලින් හිතන් හිටියේ මේ ස්කන්ධේ වැඩි වුණොත් ඉක්මනට වැටෙනවා වගේ එකක්. දැන් මෙහෙම කිව්වහම මේ පොඩ අවුල් වැඩි. මෙහෙම කොහොමද වෙන්නේ වගේ එකක් එනවනේ. ඉතින් මෙයා මේක අර පොඩි සිතුවිලි පරීක්ෂණයකින් ඔප්පු කරලා පෙන්නනවා. සිතුවිලි පරීක්ෂණයකින් මෙයා පොඩි තර්කයක් දෙනවා නේ මෙහෙම වෙන්න පුළුවන් කියලා. එයා මුලදී කියන්නේ දැන් ඔය එයා හිටියේ ඉතාලියනේ. ඉතාලියේ තියෙන ෆීසාහි ඇලවුණු කුළුණ. එයා කියන උකුඩට ගිහිල්ලා චූටි ස්කන්ධයක් තියෙන වස්තුවකුයි ලොකු ස්කන්ධයක් තියෙන වස්තුවකයි අපි මෙහෙම එකපාර ඇතෑරියොත් මේ දෙන එකපාර බිමට වැටෙන්න ඕනේ. ඔප්පු කරන්න මෙහෙමයි. හරි සිතුවිලි පරීක්ෂණය ඔප්පු කරන්න මෙහෙමයි. එයා කියනවා හරි දැන් අපි හිතාගෙන ඉන්න ලොකු වස්තු ඉක්මනට වැටෙයි කියලානේ. එහෙම හිතුවොත් හරි එහෙම හිතමු දැන්. ලොකු වස්තු ඉක්මනට වැටෙයි චූටි වස්තුව පස්සේ වැටෙයි. හරි එහෙම වෙනවා කියලා හිතලා ඔයා මේ දෙන්න පස්සේ එකට එකතු කරන්න. එකතු කරලා ඇතෑරියොත් කවුද ඉස්සලා වැටෙන්න ඕනේ? දැන් එකතු කරලා ඇතෑරියා ඉස්සලා කවුරුත් වැටෙන්න බෑනේ. දෙන්න විකටනේ වැටෙන්නේ. දැන් එහෙනම් මේ වස්තුව ලොකු වස්තු ඉක්මනට වැටෙන්න ඕනි පොඩි වස්තුව හිමින් වැටෙන්න ඕනි. ඔයා මේ දෙන්න එකට එකතු කරපුවාම චූටි වස්තුව විසින් අර ලොකු වස්තුව ස්ලෝ කරනවා. ඒ ලොකු වස්තුව ඉක්මනට වැටෙනවා පොඩි වස්තුව එන්නේ හිමින්නේ. ඒතර පොඩි වස්තුව නිසා ලොකු වස්තුව පොඩ්ඩක් ස්ලෝ වෙනවා. හිමින් එන්න ඕනේ. તો ඔය කියන විදිහට වස්තුව වැටෙන්න ගත වන කාලය අර කලින් ලොකු වස්තුව වැටෙන්න ගත වෙච්ච කාලයයි චූටි වස්තුව වැටෙන්න ගත වෙච්ච කාලය අතරමැදාගියක් එන්න ඕනේ. එහෙමනේ සාමාන්‍යයෙන්. හැබැයි ආයමත් ගැලීලියෝ කියනවා ඉතින් අපි ස්කන්ධ දෙක එකතු කරපුවාම මේ එකතු කරපු පද්ධති ස්කන්ධේ ගොඩක් ලොකුයිනේ. දෙන්න එකතු වෙලානේ තියෙන්නේ. එහෙනම් මෙයා ගොඩක් ඉක්මනට බිම වැටෙන්න ඕනේ. ඉතින් ඔය තර්ක ටිකට පැහැදිලි කරන්න එයාගෙන නෑ එහෙම නැහැ. මේ ඔක්කොම වැටෙන එක වෙලාවෙදී. බිම වැටෙන්න ගත වීම බිම වැටෙන්න ගත වන කාලයට ස්කන්ධය අදාළ වෙන්නේ නෑ කියලා. පස්සේ මේ කිව්ව පරීක්ෂණය කියන්නේ අර පීසාහි අලුණු කුලින් ඉඳන් වැටෙන පරීක්ෂණය. උඩින් ඉඳන් ඇතෑරියොත් මෙහෙම වැටෙනවා කියන එකට හැබැයි වාත ප්‍රතිරෝධය බලපානවා. වාත ප්‍රතිරෝධය නැතුව මේ පරීක්ෂණය කරන්න ඕනේ. කරනවා මේ ලොකු ටවර් එකක් හදනවා. ලොකු කුළුණක් හදනවා. මේ කුළුණ ඇතුළ රිත්ත කරලා එයාලා එකපාර පිහාටු ටිකකුයි බෝලෙකුයි එකපාර අතාරිනවා. දර ගැලීලියෝ කිව්ව කතාව ඇත්ත නම් මේ චලිතය පිළිබඳ කතාව ඇත්ත නම් මේ දෙකම එකපාර බිම වැටෙන්න ඕනිනේ. එයාලා ඉස්සලම කුළුණ ඇතුළ රිත්ත කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට පිහාටු ටිකයි බෝලේ එකපාර තියලා දෙන ටික උස කුළුණක් ඇතුළේ ඉඳන් මේක එකපාර අතාරිනවා. ඇතුළේ වාතය මුකුත් අයින් කරන්නේ නැහැ. ඒතර වාත ප්‍රතිරෝධය තියෙනවනේ. එතකොට ඉතින් බෝල ඉස්සල්ලා වැටෙනවා. පිහාටු ටික පාවෙවි එන්නේ හිමීට. හැබැයි පස්සේ ඒගොල්ලෝ මේ දෙකම ආයමත් කලින් තිබිච්ච සෙනින්ම තියලා කුටීරය ඇතුළ තනිකරම රිත්ත කරනවා. ඇතුළේ තියෙන වාතය ඔක්කොම එළියට අදිනවා. දැන් උන වාත ප්‍රතිරෝධය කියන වලේ නැති වෙලා යනවා. දැන් හුලඟින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දැන් ඇතුළේ හුලම් මුකුත් නැහැ නේ. ඊට පස්සේ මේ වස්තු දෙක එකපාර අතාරිනවා. හිතා ගන්න පුළුවන් මොකද උනේ කියලා. ඔවර් ගැලීලියෝ කිව්ව කතාව ඔප්පු වෙනවා. පිහාටු ටිකයි අර ලොකු යකඩ බෝලේ දෙකම එකපාර බිම වැටෙන එකම වෙලාවෙදී